Hi guys, අද අපි බලන්න යන්නේ The 100 Season 1 Episode 3. එහෙනම් මේ භූතයා. එපිසෝඩ් එක පටන් ගද්දී අපිට ෆ්ලෑෂ්බැක් එකක් පෙන්වන අවුරුද්දකට කලින්. මෙතන චාන්ස්ලර්, වෙල්ස්, ක්ලාක්ගේ තාත්තා කට්ටියම එකතු වෙලා පරණ මැච් එකක් බල ඉන්නවා. මේ වෙලාවේ අපිට පේනවා ක්ලාකුයි වෙල්සුයි හොඳ යාළුවෝ. ඒ වගේම මෙතෙන්ට එනවා ඩොක්ටර් ඇබි මේ කට්ටිය ඔක්කොම සතුටින් හිටපු කට්ටිය. මේ වෙලාවේ ක්ලාක්ගේ තාත්තා යනවා රිපෝට්ස් වගේක් චෙක් කරන්න කියලා. කට්ටිය යනවා දැන් යනවාද කියලා. ඔව් දැන් යනවා කියලා එයා යනවා. දැන් වර්තමානයේ ක්ලාක් ජැස්පර්ට බෙහෙත් කර ඉන්නවා. ක්ලාක්ට ඇහෙනවා පොඩි ළමෙක් කෑ ගහන සද්දයක්. එයා එළියට යනවා. ඒ වෙලාවේ ක්ලාක් ඇවිල්ලා කියනවා ඔයා හීනයක් දැකලා තියෙන්නේ කියලා. ඒ වගේම එයා අහනවා ඔයාට මොන හරි දෙයක් කතා කරන්න තියෙනවද කියලා. මේ ළමයා කියනවා මගේ දෙමව්පියන් එයාලා මැරුවා. එයාලට මරණ දඬුවම දුන්නා කියලා. ඒ වගේම මේ ළමයාව හිරේට දාලා තියෙන්නේ. එයාලව ඇරස් කරලා අරගෙන යද්දී ඒ ගාඩ් කෙනෙක්ට ගැහුවා කියන වර්ත මත. ඒ වගේම ක්ලාක් මේ ළමයාගේ හිත හදනවා දැන් අපි පොළොවේ ඉන්නේ එයාලා අපිට දෙවෙනි අවස්ථාවක් දීලා තියෙනවා කියලා. ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි කැම්ප් එකෙන් එළියේ කතා කර ඉන්නවා. ඊට පස්සේ පෙන්නනවා මේ පැත්තට නිකන් දුමක් වගේ එනවා කහ පාට. ඒක ටිකක් විෂයි වගේ. ඊට පස්සේ අපිට ඇහෙනවා ඒ දෙන්න කෑ ගහනවා. මොකද්ද બોලේ ඒ උනේ? ඇටම් ඇවිල්ලා බෙලමිට කියනවා ග්‍රීන් අයි පැස්කලුයි හොයාගන්න නැහැ කියලා. එයාලා දෙන්න තමයි අර දුමට අහුනේ. දැන් ඇටම් සාමාන්‍ය විදියට ඉන්නවා. එයා තමයි අර ඔක්ටේවියා එක්ක සම්බන්ධය ඇති කරගත්තේ. ඊට පස්සේ එයා කියනවා ග්‍රවුන්ඩර්ස්ලා අරන් ගියද දන්නේ නැහැ කියලා. මේ වෙලාවේ බෙලමිල කට්ටිය යන්න හදන්නේ දඩයමේ මර්ෆිට කඳවුරේ ආරක්ෂාවට ඉන්න කියනවා. ඒ වගේම මර්ෆි කියනවා ජැස්පර් වේදනාවෙන් කෑ ගහන එක වදයක්. එයාගේ කටත් ළඟදීම වහන්න වෙයි කියලා. ඊට පස්සේ බෙලම යනවා දඩයමේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ක්ලාක්ව. එයා කියනවා ජැස්පර්ගේ තුවාල වැඩි වෙගෙන එන්නේ අපිට ආක් එක සම්බන්ධ කරගන්න විදිහක් තියනවාද කියලා අහනවා මොන්ටිගේ. එයා කියනවා මගේ අම්මව කන්ටැක්ට් කරගන්න තිබුණා නම් මේකට කරන දේ අහගන්න තිබ්බා කියලා. ඔක්ටේවියා ඇටම් එක්ක කතා කරනවා හැබැයි එයා කතා කරන්නේ නැහැ. ඊට පස්සේ ඔක්ටේවියා ගිහිල්ලා බෙලමිට බයිනවා ඔයා ඇටම්ට මොකද කරේ කියලා. ඔක්ටේවියා බයිනවා ඔයාට හැමෝම මගෙන් ඈත් කරලා තියන්න බෑ කියලා. ඊට පස්සේ ජැස්පර් කෑ ගන්න සද්දය ඇවිල්ලා ඔක්ටේවියා ආපහු දුවනවා. ක්ලාක් මේ වෙලාවේ කරන්නේ පීයක් රත් කරලා එයාගේ තුවාල වෙච්ච තැන තියලා ඉන්ෆෙක්ට් වෙලා තියෙනවා නම් ඒව අයින් කරන්න. එයාගෙන් බෙලම ඇවිල්ලා කියනවා එයාව බේරගන්න බෑ. එයා කෑ ගහන එක මිනිස්සුන්ට වදයක් කියලා. ඊට පස්සේ ක්ලාක් කියනවා ඔයාලට අපහසුතාවයක් වුණා නම් සමා වෙන්න මේ ආක් එක නෙමෙයි මෙතන හැම ජීවිතයක්ම වටිනවා කියලා. මගේ අම්මා කරන්නේ මිනිස්සු බේරගන්න එක මං කරන්නේත් ඒකම තමයි කියලා ක්ලාක් කියනවා. තීරණ ගන්න එක විතරක් නෙමෙයි දරුණු තීරණ ගන්න එකත් මේ වෙලාවේ වැදගත්. මෙයා දවස් 3ක් තිස්සේ දුක් විඳිනවා මිනිස්සුන්ට කරදරයි. හෙට වෙද්දි අඩු වුනේ නැත්තම් මම මෙයා ගැන තීරණයක් ගන්නවා කියලා එයා කියනවා. බෙලමි ඔක්ටේවියාට අඬ ගහනවා ඔක්ටේවියා කියනවා එතන ඉන්නම් කියලා. අපිට ආයේ ෆ්ලෑෂ්බැක් එකක් පෙන්නනවා ක්ලාක්ගේ තාත්තා ඉන්නවා ටිකක් ඩිසපොයින්ට් වෙලා වගේ. ඒ වගේම එයා කියනවා සිස්ටම් ෆේල් එකක් තියෙනවා මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන කාලය අඩුයි කියලා. ඊට පස්සේ ඇබී කියනවා මිනිස්සුන්ට කියන්න එපා එයාලා කලබල වෙයි කියලා. ඊට පස්සේ අරයා කියනවා වත් නිකන් කේන් වගේ හිතන්නේ කියලා. ඒ වගේම එයා කියනවා මිනිස්සු හැමෝටම මේක කියලා එයාලගෙන් විසඳුමක් බලාපොරොත්තු වෙන මේක කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇබී කියනවා ඔයා කවුන්සිල් එකේ ඕඩර්ස් පළව කරනවා කියලා මට පොරොන්දු වෙන්න කියලා. තාත්තා කියන්නේ මට බෑ කියලා. මේ වෙලාවේ ඇබී කියනවා ඔයා ක්ලාක් වෙනුවත් මේක නොකර ඉන්න කියලා. ඊට පස්සේ තාත්තා කියනවා මං ක්ලාක් වෙනුවෙන් තමයි මේක කරන්න කියලා. මේ වෙලාවේ ඇබී කියනවා ඔයා මේ වැරද්ද කරොත් ඒගොල්ලෝ ආව මරලා දායි කියලා. මේ වෙලාවේ මේ ක්ලාක් අහගෙන ඉන්නේ. දැන් ආයේ අපිට පෙන්වනවා වර්තමාන කාලේ. ක්ලාක් අර ජැස්පර්ට ග්‍රවුන්ඩර්ස්ලා ගහපු බෙහෙත බලා ඉන්නේ. ඊට පස්සේ එයා කියනවා අපි මේවා හොයාගත්තා නම් අපිට ජැස්පර්ට බෙහෙත් කරන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේ වෙල්ස් කියනවා එයා ශාක ගැන ඉගෙන තිනවා කියලා ආක් එකේ ඉද්දි එයා කියනවා මේ ගහ දන්නවා කියලා. ක්ලාකුයි ෆිනු පිටත් වෙනවා. වෙල්ස් කියනවා මම තමයි ඔය ගහ දන්නේ කියලා. කොමාරි වෙල්සුත් එනවා. වෙල්ස් මේ වෙලාවේ ක්ලාක්ට කියනවා අපි ආය යාළු වෙන්න ඕනේ කියලා. ක්ලාක් කියනවා මගේ තාත්තා මරන්න සැලසුවා කියලා. අන්න ඒ නිසා තමයි ක්ලාක් වෙල්ස් එක තරහින් ඉන්නේ. කොහොමරි යාලා මෙහෙම ඇවිදගෙන යද්දි යාලට හම්බෙන අවුරුදු 100ක් පරණ වාහනයක්. ක්ලාක් කියනවා ඔක අවුරුදු 100ක් උතන බලන් හිටියා. යාට තව කාලයක් ඉන්න බැරි නෑ.
හැබැයි ජස්පර්ට තව වෙලාව නැහැ කියලා. අපි ඉක්මන් කරන්න ඕනේ කියලාත් එයා කියනවා. බෙලමි දඩේ මේ ගිහිල්ලා ඉන්නේ. එයාට සද්දයක් ඇහිලා එයා පොරව පිටිපස්සට ගහනවා. බැයිල් නම් එතන ඉන්නේ චාලට්. බෙලමි කියනවා මෙතන පොඩි ළමයින්ට තැනක් නැහැ කියලා. චාලට් කියනවා මගේ නම චාලට් මම පොඩි නැහැ කියලා. බෙලමි යාට දෙනවා පිහියක්. එහෙනම් ආයුධ නැතුව දඩේ මේ යන්න බෑ කියලා. බෙලමි ටිකක් හොඳයිත් වගේ. දැන් අපිට ක්ලාක්ලාව පෙන්නනවා. ගඟ මැද්දේ තියෙනවා අර ශාකය ඒගොල්ලෝ එක හොයාගෙන. මේගොල්ලෝ මේ වෙලාවේ කතා වෙනවා ගඟට බහින්නේ කොහොමද ඔක්ටේවියා ඉඳන් ගිහපු තතායති කියලා. ක්ලාක් ගිහිල්ලා කිසි බයක් නැතුව ඒක ඇදගෙන එනවා. මේ වෙලාවේ උඩින් කාප් කොපියාගෙන යනවා ටිකක් කලබලේ වගේ. ඒ වගේම අපිට පේනවා අර මුලින් ළමයි දැකපු තුම වගේ කෙනා. මේ වෙලාවේ එයාලට සද්දයක් ඇහෙනවා නිකන් වෝනින් එකකට ගහන නලාවක් වගේ. ඒ දුම ක්ලාක්ලා පැත්තට වේගෙන් එද්දී ක්ලාක් කියනවා දුවන්න කියලා. මේ වෙලාවේ අපිට පෙන්වන්නේ ෆ්ලෑෂ්බැක් එකක්. මේ වෙලාවේ මේ දෙන්න චෙස් ඇදදින්නේ. ක්ලාක් චෙස් අදින්න නැති හින්දා වෙල්ස් අහනවා ඇයි ඔයා චෙස් අදින්නේ නැත්තේ කියලා. මේ වෙලාවේ ක්ලාක් කියනවා තාත්තා හොයාගත්ත ඔක්සිජන් සිස්ටම් එකේ ප්‍රශ්නේ. ඒ වගේම එයා කියනවා කවුන්සිල් එකකින් තාත්තට මේක තහනම් කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මේක ලොකු ප්‍රශ්නයක් කියලා තමයි වෙස්ට් කියන්නේ. ක්ලාක් කියනවා එයා මේක මිනිස්සුන්ට කියන්න හදන්නේ කවුන්සිල් එකට විරුද්ධව. ඒ වගේම වෙල්ස් කියනවා එහෙනම් එයාව මරලා දායි කියලා. ක්ලාක් තව කියනවා මිනිස්සු ඇත්තක් දැනගන්න ඕනේ. ඒ වගේම මේක තාත්තට කියන්න එපා. ඊට පස්සේ වෙල්ස් පොරොන්දු වෙනවා මේක තාත්තට කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපිට පෙන්වනවා වර්තමානය. ඒගොල්ලෝ හැමතැනම දුවනවා. හංගෙන්න තැනක් හොයාගෙන. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? අර මුලින් හම්බෙච්ච වාහනේට ක්ලාක්ලා ඇතුළට ගියාට ඒ වාහනෙන් අර දුම ලීක් වෙනවා. එයාලා ගෙඳුම් වලින් ලීක් වෙන තැන් වහගන්නවා. ඒ වගේම බෙලමිලා කට්ටියක් දුවනවා මේ දුමේද්දී ගුහාවක් තියෙනවා ඒ පැත්තට යන් කියලා. ඒ සෙට් එකේ එක්කෙනෙක් අහුවෙනවා. කොහමද බෙලමි චාලොට්ටත් අරගෙන ඇතුළට යනවා. ඒ වගේම කැම්ප් එක හරහාත් මේ දුම යනවා. එයාලා කොහම හරි ඇතුළට ගිහිල්ලා දොරවල් වහගන්නවා. කොහම හරි කට්ටිය දැන් තැන් වල හිර වෙලා ක්ලාක් කියනවා අපි ජස්පර් බලන්න යන්න ඕනේ. එයාට බෙහෙත් අවශ්‍යයි කියලා. හැබැයි එළියට යන්න බෑ. මේ දුම තියෙනවා. මෙයාලට මේ වාහනේ ඇතුළේ තිබිලා පරණ විස්කි බෝතලයක් හම්බ වෙනවා. ඒගොල්ලන්ට වෙරි වෙන්න පුළුවන්. ඒ අතරතුර මේගොල්ලෝ බොන්න පටන් ගන්නවා. චාලටුයි බෙලමි එක තැනක හිර වෙලා ඉන්නේ. චාලට් නිදාගෙන ඉද්දී ආයෙ කෑ ගන්නවා බය වෙලා. බෙලමි අහනවා මේක හැම වෙලාවෙම වෙනවද කියලා. ඒ වගේම බෙලමි වෙලා කියනවා වට දුර වල යන්න බෑ. ඔය මේවා පරාද කරන්න ඕනේ. මොකද පහළ දුරවලෙක් වගේ ජීවත් වෙන්න බෑ කියලා. බෙලමි ටිකක් හොඳයි වගේ චාලට්ට හොඳින් කතා කරලා කියලා දෙනවා දේවල්. ඒ වගේම මම කියලා දෙනවා බය නැතුව ඉන්න පුළුවන් විදිහක්. එයාගේ පීහි අල්ලගෙන පොඩ්ඩක් නිර්භීත වෙලා. මේ වෙලාවේ ක්ලාක්ලාව පෙන්නනවා. ක්ලාක් කියනවා ඔයා හින්දා මගේ තාත්තව නැති වුණා කියලා වෙල්ස්ට. ඒ වගේම වෙල්ස් කියන්නේ මම වැරද්දක් කරා මගේ අතින් අත්වැරදීමක් වුණා කියලා. ක්ලාක් කියනවා මං හිතුවේ ඔයා මගේ හොඳම මිත්‍රයා කියලා. දැන් මට තේරෙනවා මම වැරදි කියලා. මේ වෙලාවේ අර යානාවේ ජස්පර් කෑ ගහනවා කියලා කට්ටිය පෙරලි ඉන්නවා. එයා කෑ ගහන එක වදයක් කියලා. මේ වෙලාවේ කට්ටිය ජස්පර්ට වැඩක් දෙන්න යන්න හදන්නේ. මේ වෙලාවේ මොන්ටි ඉක්මනට දුවගෙන ගිහිල්ලා උඩ හැච් එකේ දොර වහගන්නවා. මර්ෆි එනවා කියලා ජස්පර් මරන්න. ඊට පස්සේ ඔක්ටේවියා මොන්ටි උඩට එන්න ඕනේ දොර කණුවක් දාලා වහගන්නවා කාටවත් එන්න බැරි වෙන්න. කොහොම හරි අපිට ආයෙ පෙන්නනවා ෆ්ලෑෂ්බැක් එක. ක්ලාක්ගේ තාත්තා අර කතාව රෙකෝඩ් කරනවා. මේ වෙලාවේ ක්ලාක් ඇවිල්ලා අහන්නේ විරුද්ධ වෙන්න හදන්නේ කවුන්සිල් එකේ රූල්ස් වලට. තාත්තා කියනවා මේක මිනිස්සු දැනගන්න ඕනේ කියලා. ක්ලාක් කියනවා මට ඔයාලට උදව් කරන්න ඕනේ කියලා. කොහොම හරි ඒ වෙලාවේ කවුන්සිල් එකේ නිලධාරීන් ඇවිල්ලා තාත්තා ද්‍රෝහියෙක් කියලා එයාව ඇරස් කරනවා. ක්ලාක් කොහොම හරි දුවලා ගිහිල්ලා තාත්තව තුල්ලු කරගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වනවා වර්තමානයේ අර කට්ටිය අතනින් දොර ඇරලා බලනවා. ඒ දුම මොනවත් නැහැ. ඒගොල්ලෝ ආයි පිටත් වෙන්න ගන්නවා. මේ වෙලාවේ මේගොල්ලෝ ඇවිදගෙන යද්දී ෆින් අහනවා වෙල්ස්ගෙන් ඔගේ හොඳම යාළුවා කියපු එක ඔයා කාට හරි කිව්වද කියලා. ඒ වගේම බෙලිමිලත් එළියට එනවා චාලට් එක්ක. එයානවා තව කට්ටිය ඉන්නවද කියලා. ඒකට තව සෙට් එකක් පැත්තක ඉඳලා එනවා. බෙලිමි අහනවා කො ඇටම් කියලා. ඇටම් කියන්නේ ඔක්ටේවියාගේ බොයිෆ්‍රෙන්ඩ්. එයා තමයි අර දුමේද්දි වැටුනේ. එයා දැන් නැහැ. ෆිල්ම් මේ වෙලාවේ ක්ලාක්ට කියනවා වෙල්ස් කියන්නේ ඔයාගේ හොඳම යාළුවෙක්. එයා හොඳ කෙනෙක්. එයාට ආදරය කරනවා. හැබැයි ක්ලාක් කියන්නේ එයා කරපු වැරද්දට කවදාවත් සමාවක් නැහැ කියලා. මේ වෙලාවේ ෆින් කියනවා ඔයාට කිව්වට වෙන කවුරුත් මේ කතාව දැනගෙන හිටියේ නැද්ද? වෙන කෙනෙක්ගෙන් ලීක් වෙන්න විදිහක් නැද්ද කියලා. දැන් ක්ලාක් හිතන්න ගන්නවා. ඊට පස්සේ චාලට් කෑ ගහනවා. එයා කෑ ගහන සද්ද ඇහිලා හැමෝම එතෙන්ට යනවා. එතන ඇටම් ඉන්නවා. එයා නිකන් විකෘති වෙලා වගේ.
ඒ වෙලාවේ ඇටම් බෙලමට කියනවා ඔයා මාව මරන්න මට මේ වේදනාව දරා ගන්න බෑ. ඊට පස්සේ ෂාලට් ඇවිල්ලා එයාගේ ෆීය දෙනවා ඇටම්ට. ඊට පස්සේ බෙලම කියනවා හැමෝටම කැම්ප් එකට යන්න කියලා. ඊට පස්සේ බෙලම කියනවා ෂාලට් එයාව හොයාගත්තේ මගේ කට්ටියම කැම්ප් එකට යවුවා කියලා. ඊට පස්සේ ක්ලාක් බෙලම දිහා බලලා කියනවා මේවා බේර ගන්න අමාරුයි කියලා. ක්ලාක් පිහිය අරගෙන හිමීට සින්දුවක් කියා එයාව මේ දුකෙන් නිදහස් කරනවා. බෙලමිට නැති ගැට්ටයක් ක්ලාක්ට තියෙනවා. බෙලමි ක්ලාක් දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම මේක දුර ඉඳන් චාලටුත් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ ක්ලාක්ලා එනවා ජෙස්පර්ට බෙහෙත් කරන්න. ඒ වගේම බෙලම කියනවා එයාලට ඕන දේවල් දෙන්න කියලා. ලොෆ්ට් එයාව එක්කගෙන යන්න හදන්නේ ඇටම්ව දකි කියලා. එයා දුවගෙන ගිහලා බලනවා ඇටම්ව එයා මැරිලා. මේ වෙලාවේ බෙලම කියන්න හදනවා මට කරන්න දෙයක් තිබුණේ නැහැ කියලා. මේ වෙලාවේ නංගි ටිකක් දුකින් එතනින් යනවා යන්න. බෙලම අහනවා මෙහි කාට හරි අඳුරක් වුණාද කියලා. එතකොට මර්ෆි කියනවා නැහැ කියලා. එයා කියනවා ජෙස්පර් තාම හුස්ම ගන්නවා කියලා. ඊට පස්සේ මර්ෆි කියනවා මං එයාගේ කතාව ඉවර කරන්න හදද්දි ඔබගේ පිස්සු නංගි මාව නැවතුවා කියලා. ඊට පස්සේ බෙලමි මර්ෆිට ගහනවා. ඊට පස්සේ මර්ෆි කියනවා ඔයාගේ නංගි කියලා. ඊට පස්සේ අපිට පෙන්වන අතීත කතාව ක්ලාක්ගේ තාත්තා ෆ්ලෝට් කරන්න හදන්නේ. ඊට පස්සේ ක්ලාක් මෙතෙන් දුවගෙන එනවා. ආක්කගේ ලොක්කා එයාට එන්න කියලා අවසර දෙනවා. ඊට පස්සේ ක්ලාක්ගේ තාත්තා එයාගේ වොච් එක ක්ලාක්ට දෙනවා. ඊට පස්සේ ක්ලාක්ගේ තාත්තව ෆ්ලෝට් කරලා මරලා දානවා. මේගොල්ලෝ බලාගෙන ඉන්නවා. ක්ලාක් අඬනවා අම්මට තුරුළු වෙලා කරගන්න දෙයක් නැහැ. අපිට පෙන්නනවා වර්තමාන කාලය. අපිට උදව් කරනවා ජෙස්පර්ට බෙහෙත් කරන්න. ඒ වගේම එයා කියනවා ඔයාට මැරෙන්න තාම බෑ කියලා. ඊට පස්සේ ක්ලාක් යනවා වෙස්ට කතා කරන්න. එයා කියනවා මම ඔයාට සලකුව විදිහ හරි නෑ කියලා. ඒ වගේම මට ඇත්තක් දැනගන්න ඕනේ. අපේ තාත්තා ගැන කිව්වේ මගේ අම්මා නේද කියලා. තව කියනවා ඔයාට බැන්නට ඒක මගේ අම්මගේ වැරද්ද නේද කියලා. මේ වෙලාවේ වෙල්ස් කියනවා මට ඕන උනේ ඔයාව ආරක්ෂා කරගන්න. ඒකයි මම මෙහෙම කළේ කියලා. ක්ලාක් කියනවා ඔයා මට වෛර කරන්න සැලැස්සුවා මාව ආරක්ෂා කරගන්න. ඇයි එහෙම කළේ කියලා. වෙල්ස් කියනවා හොඳ යාළුවෝ එහෙම තමයි කියලා. ක්ලාක් වෙල්ස්ගෙන් සමාව ඉල්ලනවා. වෙල්ස් කියනවා ඔයාට සමාව දෙන්න දෙයක් නැහැ කියලා. ආයෙත් ඒ දෙන්න හොඳම යාළුවෝ. මොන්ටි ඔෆ්ටේවියා කතා කරද්දී ජෙස්පර් ලූත්ස්ලා කතා කරනවා. ඊට පස්සේ ක්ලාක් කියනවා ජෙස්පර් ඔයා මරුන් නැති එක ලොකු දෙයක් කියලා. කොහොම හරි ජෙස්පර් ආයෙ අපි අතරට ආවා. වෙල්ස් එළියට වෙලා බලාගෙන ඉන්නවා. ඒ වගේම මෙතෙන්ට එනවා චාලට්. එයා කියනවා මං හීනයක් දකිනවා මට ඒක නවත්ත ගන්න විදිහක් නැහැ කියලා. මොකද්ද සත්‍යයක් කියලා වෙල්ස් අනිත් පැත්ත බලද්දී චාලට් සොරි කියලා අර පිහියෙන් වෙල්ස්ගේ බෙල්ලට අයිනවා. ඒ වගේම වෙල්ස් වැටිලා ඉද්දී චාලට් කියනවා මම හැමදාම හීනේ රැට වගේ තාත්තව දකිනවා කියලා. එයා මගේ අම්මාගේ තාත්තයි දෙන්නම මැරුවා කියලා. ඒ හීනේ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මට ඒක ඉවර කරගන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ චාලට් සින්දුවක් මුමුණ අඬ එතෙන්ට වෙලා ඉන්නවා. කොහොම හරි දැන් වෙල්ස්ගේ කතාව අවසන්. කොහොම හරි යා මැරුණේ ක්ලාක් ඇත්ත දැනගත්තට පස්සේ. එහෙනම් යාළුවනේ තුන්වෙනි එපිසෝඩ් එක ඉවරයි. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු. එහෙනම් වීඩියෝ එක ලයික් කරලා මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි.